ආයුබෝවන් යාළුවනේ අද අපි බලන්න යන්නේ කෝමාරිකා පැල පහසුවෙන් කොහොමද ප්‍රොපගේට් කරගන්නේ කියලා. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. කෝමාරිකා කියන්නේ ගෙවත්තක හෝ බඳුනක අපිට ඉතාම පහසුවෙන් වගා කරන්න පුළුවන් වටිනා ඖෂධීය ශාකයක්. ඉතින් මේ හොඳින් වැඩුණු කෝමාරිකා මව් පැලයක් වටේට මේ වගේ පොඩි පොඩි පැල ගොඩක් හැදෙනවා. අපිට ඒවා වෙන් කරලා අරගෙන අලුත් පැල විදිහට වගා කරන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට මව් ශාකයේ මුලෙන් ආපු පැල අපිට මේවා වෙන් කරලා අරගෙන නව පැල විදිහට වගා කරන්න පුළුවන්. අපි මේ විදිහට මේ වැඩිපුර තියෙන පැල ගලව ගන්නවා. මේ විදිහට. දැන් එහෙම ගලව ගත්ත පැලේ අපි මේ විදිහට අපි හදාගත්ත බඳුන් ගත කිරීමක් සිද්ධ කරනවා. මේ විදිහට ඊට පස්සේ සුදුසු ස්ථානයක අපිට මේ ටික තියන්න පුළුවන්.